ආයිබෝන් ළමයි. ඉතින් අද අපි වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ කොහොමද ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයක් සුළු කරන්න කියලා. ඉතින් ළමයි ඔයාලා අනිවාර්යයෙන්ම මේ සම්බන්ධය දැනගන්න ඕනේ. ඔයාලා O level කරන්න යද්දි. එතකොට මේ ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයක් හැදෙන්නේ කොහොමද? වර්ගජ පදයකුයි බීජීය පදයකුයි නියත පදයකුයි එකතු වෙලා. ඉතින් මෙන්න මේ වර්ගජ ප්‍රකාශනයේ අපිට පුළුවන් පොදු සාධක එළියට අරගෙන මෙයාව සාධක වල වෙන් කරා. හරි. ඉතින් මෙන්න මේ ආකාරය අපි කොහොමද කරන්න කියලා උදාහරණ ගැටලුවකින් බලමු. මං ගන්නවා ළමයි x වර්ගය ඍණ 5යි x ධන 6 කියන වර්ගජ ප්‍රකාශනය. ළමයි මම මුලින්ම කරන්න මෙන්න මේ මුල් v වර්ගජ පදේ මේ අග පදේ නැත්තම් නියත පදේ ගුණ කරනවා. එතකොට මට එනවා පිළිතුර 6යි x වර්ගය කියලා. හරි. එතකොට පුතේ අපි මේ ඍණ 5යි x වෙනුවට මෙන්න මේ ධන 6යි x වර්ගයෙන් පද දෙකක් ලියා ගන්න ඕනේ. මට කියන්න ධන 6යි x වර්ගය හදා ගන්න පුළුවන් ආකාර දෙකක්. එක් වාරයක් 6 දෙවාරයක් 3. ඔන්න ඔය සාධක ටික විතරයි මෙන්න මේ 6යි x වර්ගයට තියෙන්නේ. අපිට පුළුවන් ධන 1යි ධන 6යි ගුණ වෙද්දි ධන 6යි x වර්ගය වෙන්න ඕනේ. එකතු වෙද්දි ඍණ 5යි x වෙන්න ඕනේ. හරි. ගුණ වෙද්දි ධන 6යි x වර්ගය වෙන්නත් ඕනේ. එකතු වෙද්දි ඍණ 5යි x වර්ගය ඍණ 5යි x වෙන්නත් ඕනේ. එතකොට පුතේ අපි 6යි x වර්ගය ලියා ගන්න පුළුවන් 1යි x වැඩි කිරීම 6යි x 2යි x වැඩි කිරීම 3යි x විදියට. එතකොට ඍණ 5යි x එන්නත් ධන 6යි x වර්ගය හැදෙන්නත් මට තෝරගන්න පුළුවන් මෙන්න මේ දෙන්නව. ඇයි? මම මෙයාව ඍණ කරොත් මේ දෙන්න එකතු කරද්දි මොකක්ද වෙන්නේ? ඍණ 2යි ඍණ 3යි. උත්තරේ ඍණ 5යි. ඍණයි ගුණ වෙද්දි මොකක්ද වෙන්නේ? ධන වෙනවා. එතකොට ඍණයි ගුණ වෙද්දි ධන 6යි x වර්ගය හැදෙනවා. එකතු වෙද්දි ඍණ 5යි x හැදෙනවා. එහෙනම් මට මෙන්න මෙයා වෙනුවට ඍණ 2යි x ඍණ 3යි x කියලා ලියා ගන්න පුළුවන්. මම මෙන්න මේ විදිහට ලියා ගන්නවා දැන් x වර්ගය ඍණ 5යි x දැන් ලියන්නේ නෑ. ඍණ 2යි x ඍණ 3යි x ධන 6. හරි. ඔන්න ළමයි පද 4කින් යුක්ත වර්ගජ ප්‍රකාශනයක් හැදිලා තියෙනවා. හරි. එතකොට මම භාවිතා කරනවා පද දෙක ගාන හිතනවා සාධක වෙන් කරන්න. පද දෙක බැගින් අරගෙන ඒ දෙන්නගේ පොදු සාධක එළියට අදිනවා. හරි. මම මුලින්ම මේ පද දෙකත් ගන්නවා. හරි. x වර්ගයේ ඍණ 2යි x. x වර්ගයේ ඍණ 2යි x වල පොදු කවුද? x. මෙයාගෙත් ඉන්නවා x, මෙයාගෙත් x එක්කෙනෙක් ඉන්නවා. එයා එළියට ගන්නවා. ඇතුලේ x ඍණ 2 වරහන ලියා ගන්න පුළුවන්. මෙන්න මේ වරහන මෙතන copy paste කරන්න. x ඍණ 2 වෙනස් කරන්න එපා. හරි. ඊට පස්සේ බලන්න මෙන්න මෙයාව ඍණ 3යි x හැදෙන්න මේ x කීයෙන්ද ගුණ වෙන්න ඕනේ? ඍණ 3. හරි. ඊට පස්සේ ඔයාලට මේ ප්‍රකාශනේ කවුද පොදු? පේනවා x ඍණ 2 කියන වරහන පොදු. එයා එළියට ගන්න. දැන් ඊට පස්සේ මේ පැත්තේ x ඉතිරි වෙනවා, මේ පැත්තේ ඍණ 3 ඉතිරි වෙනවා. හරි. ඔන්න ඔය විදියට අපිට ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයක සාධක වෙන් කරන්න පුළුවන්. ඉතින් අද අපි කතා කරේ ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයක සාධක කොහොමද විසඳන්නේ කියලා. හරි. එහෙනම් අපේ වීඩියෝ එක බලන්න, ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න. අලුත් වීඩියෝ එකකින් සෙට් වෙමු.